ආයුබෝවන් යාළුවනේ, මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද Ubuntu desktop version එක install කරගන්නේ කියලා. ඔයාලට Ubuntu website එකට ගිහිල්ලා desktop version එක download කරගන්න පුළුවන් Ubuntu ISO file එක. search කරන්න Ubuntu server නෙමෙයි desktop කියන එක. Ubuntu desktop කියන එක download කරගන්න යන්නේ ubuntu.com එකේ. ගියාම මෙන්න මෙතන තියෙනවා desktop කියන එකට අදාළ කොටස. මෙන්න මේ server core cloud කියන ඒවා නෙමෙයි. මෙන්න මෙතන තියෙනවා ඔයාලට download කරගන්න Ubuntu ISO file එක. මම මේක දැන් download කරන්න යන්නේ නැහැ. මම download කරගත්ත ISO file එකක් තියෙනවා. එතකොට ඊළඟට පුළුවන් ඔයාලට Rufus කියන tool එක පාවිච්චි කරලා මේක boot කරගන්න. කලිනුත් ඔයාලට මේ tool එක ගැන කියලා තියෙනවා. මගේ channel එකට ගිහින් බලන්න මේ tool එකෙන් කොහොමද Ubuntu ISO එක boot කරගන්නේ කියලා. මම පොඩි demonstration එකක් විදිහට පෙන්නන්නම්. Ubuntu මම Rufus කියන tool එක download කරගත්තා. මේ තියෙන Rufus tool එක. මෙතන අපි pen drive එක දැන් මම pen drive එක Ubuntu වලට boot කරලා තියෙන එකයි මේ මගේ pen drive එකේ නම විදිහට පෙන්නන්නේ Ubuntu 24.0.1.4.3 කියලා ඉවර වෙලා. ඔයාලට මේක pen drive එකේ නම පෙන්නයි. ඔයාලට තියෙන මෙතනින් select කරගන්න download කරගත්ත Ubuntu ISO file එක download කරගෙන මෙන්න මෙතනින් start කරන්න විතරයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ready කියන කොටස කොළ පාට වෙලා ඉවර වුණාම pen drive එක Ubuntu වලට boot වෙනවා. මම දැන් ඔයාලට මේක පෙන්වන්න හදන්නේ virtual box එක ඇතුලේ install කරලා. අපි open කරගමු අපේ virtual box software එක. මේකේ මම new එකක් ගියා. මම මේකේ නම දෙනවා Ubuntu කියලා. ඊට පස්සේ මම මේ VM එකේ folder එක මම change කරනවා. මොකද මගේ C drive එකේ ඉඩ නැති හින්දා. ඔයාලට කැමති නම් C drive එකේ දාලා තියන්නත් පුළුවන්. මෙන්න මේ E drive එකට වෙනස් කරනවා මගේ VM folder එක. එතනින් මම ISO file එක select කරන්න හදන්නේ. මේ විදිහට මගේ ISO file එක මම මේ live මේ server version එකක් download කරා යාළුවනේ මගේ වෙනත් වැඩකට මම desktop version එක install කරන එක පෙන්නන්නම්. මෙතනදී username එකක් password එකක් අපිට විලාසන දීලා යවන්නත් පුළුවන්. මම මේක user කියලා දාන්නම්. password එක අපි empty තියලා බලමු. වෙන්නේ නැහැ. හරි මම password එකකුත් දානවා. next button එක active වෙන්නේ නැහැ. දැන් අපි user 1 කරලා බලමු. username එක හරි යාළුවනේ මේකේ unattended installation එක අපිට ඕනනේ. අපි මැදදී යන ගමන් configuration කරමු. මේ ටික මම ටික එක අයින් කරා.
දැන් අහනවා RAM එක මම 2GB දෙනවා. CPU කෝස් ගන්න මම 2ක් කරනවා. එකක් දෙනවට වඩා එක හොඳයි. හරි දැන් අපිට තියෙන මේක ස්ටාර්ට් කරලා power on කරගන්න. හරි මෙන්න මේකේ try or install Ubuntu කියන ඔප්ෂන් එකේ තමයි අපි යන්න ඕන. ඔන්න අපේ Ubuntu installation එක පටන් ගත්තා. අපි මේක graphical mode එකේ යන් සහ මේකේ මම මෙතනදී Ubuntu install කරන්න හදන hard disk එක full format කරලා තමයි install කරන්නේ. එතකොට මෙතනදී මම partition create කරන එක ගැන ඔයාලට කියන්න යන්නේ නැහැ. fully Ubuntu විතරක් install කරන setup එකක් තමයි අද මම කරන්නේ. හරි යාළුවනේ මම full screen දාගත්තා. හරි යාළුවනේ ඔයාලට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එයි preparing Ubuntu කියලා. මෙන්න මෙතනින් ඊට පස්සේ තියෙන්නේ install කරන්න. මෙතනදී ඉස්සෙල්ලාම ඔයාලගේ language එක අහනවා. මම තියෙන්නේ English. මම ඒක next කරනවා. ඊට පස්සේ මේ accessibility in Ubuntu කියලා මේකත් මම නිකම්ම next කරනවා මේ features ටික. ඊට පස්සේ keyboard layout එක මම English US තියනවා. ඊළඟට මම internet connection එක නැතුව තමයි මේක install කරන්නේ. මම මේක skip කරනවා. ඊට පස්සේ මම install Ubuntu කියන option එකේ යනවා. එයා කලින් ඇහුවේ updates ගැන update එකක් කරන්න තියෙනවා නම් update internet connect කරලා කරන්න පුළුවන්. මම ඒක skip කරා. ඊට පස්සේ මම මේ install කියන option එක select කරලා next කරා. ඊට පස්සේ මේකේ තියෙන options දෙකක් interactive installation එකයි automated installation එකයි. මම මේක interactive mode එක යනවා. මොකද automated එකේ අපිට ඕන විදිහට select කරන්න බෑ. ඊට පස්සේ මේකේ default installation එකක් තියෙනවා extended installation එකක් තියෙනවා. මම මේක extended installation එකට යනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී වැදගත් දෙයක් කියන්න ඕනේ. මොකද යාළුවනේ Wi-Fi වලට එහෙම සමහර ලාවට Ubuntu driver support කරන්නේ. එතකොට අපි අනිවාර්යෙන් මේ graphic and Wi-Fi hardware කියන ඒවාට ටික් එක දාගන්න ඕනේ. ඊළඟට download and install supports for additional media formats කියන එක ටික් එක දාන එක මම recommend කරනවා. මොකද නැත්තම් සමහර වෙලාවට drivers එහෙම support කරන්නේ නැති වෙයි. ඊළඟට manual installation එකක් මම පස්සේ ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. මම මේකට Windows විතරමයි මේ Ubuntu විතරමයි install කරන්නේ. මෙතන advanced features වලට ගියොත් අපිට පුළුවන් මේ LVM එකක් වෙනම හදලා install කරන ක්‍රමයක් තියෙනවා. අපිට එහෙම ඕනේ නැහැ. මම මේ none කියන එකේ එහෙමම තියෙද්දි erase and install Ubuntu කියන එක දෙනවා. එතකොට disk එක සම්පූර්ණ erase වෙලා Ubuntu install වෙන්නේ. ඊට පස්සේ ඔයාලට username එකකුයි password එකකුයි අහනවා. මම username එක user විදිහට දෙනවා. PC name එක VM Ubuntu කියලා දෙනවා.
යුසර් නේම් එක එතකොට පෙන්වන්නේ අපිට යුසර් මම පාස්වර්ඩ් එකක් දානවා කන්ෆර්ම් පාස්වර්ඩ් එකක් දෙනවා හරි යාළුවනේ මෙන්න මෙතන required my password to login කියන එක ටික් වෙලා තියෙනවා නැත්නම් ඔයාලගේ පාස්වර්ඩ් එකක් අහන්න නැතුවම Ubuntu එක ඇතුළට යන්න පුළුවන් login වෙන්න නැතුවම ඊට පස්සේ මෙන්න මේක Active Directory support කරන විදිහට හදන්න පුළුවන් ඒ කියන්නේ අපි පස්සේ වීඩියෝ එකක් කරමු මේක මම next කරා මෙන්න මෙතන පුළුවන් අපිට time zone එක හදන්න බලන්න මෙතන කොළඹ ඒෂියා කොළඹ කියන එක වැටිලා තියෙනවා මම ඒක වෙනස් කරන්න යන්නේ නැහැ ඔයා වෙන time zone එකක ඉන්නවා නම් වෙන රටක ඉන්නවා නම් ඒ අදාළ රට ඕස්ට්‍රේලියාව හරි ඒ අදාළ තැන ක්ලික් කරන්න විතරයි තියෙන්නේ මම මේක next කරනවා මෙන්න අපි configurations ටික install වෙන මේක install දෙන්න විතරයි තියෙන්නේ අවසානයේදී කියන්න ඕන දෙයක් තියෙනවා Ubuntu වල දැන් අලුතෙන් App Store එක වගේ එකක් තියෙනවා ඒකේ කැමති apps ඔයාලට මේක install වුණාට පස්සේ install කරගන්න පුළුවන් මම දැන් apps install කරන්න යන්නේ නැහැ මොකද මම basically මේ Ubuntu install කරන එක තමයි ඔයාලට කියලා දෙන්න ආවේ හරි එහෙනම් අපි බලමු මේක ඉවර වුණාම මේ වගේ තවත් වීඩියෝ එක අලුත් දේවල් ඉගෙන ගන්න අපිත් එක්ක අපිව subscribe කරලා තියන්න like කරන්න share කරන්න automate IQ channel එක
අපිට කියනවා ඉන්ස්ටලේෂන් මීඩියා එක රිමූව් කරන්න කියලා. මම ඉන්ස්ටලේෂන් මීඩියා එක රිමූව් කරන්න යන්නේ. මම මෙන්න මේ ඔප්ටිකල් ඩ්‍රයිව් එක අන්ටික් කරනවා. දැන් අපි එන්ටර් කරමු. ඔන්න අපේ Ubuntu ඉන්ස්ටලේෂන් එක. මෙන්න යාළුවනේ අපේ ලොගින් එක ආවා. මම ඔන්න ලොගින් එක ඇතුළට යන්න හදන්නේ. මෙන්න අපේ ෆ්‍රෙෂ් Ubuntu ඉන්ස්ටලේෂන් එක. මම ඔයාලට කිව්වේ මෙන්න මේ LTS 24.04.3 කියන LTS latest version එක තමයි අපි install කරේ. මේක ඇවිල්ලා ඔයාලට Ubuntu ගැන තියෙන software installation එකේ පාට මේක skip කරලා දාන්න පුළුවන්. ඒක අවශ්‍ය දෙයක් නෙමෙයි. මේ තියෙන්නේ මම අර කිව්ව softwares install කරගන්න පුළුවන් app store එක. හරි යාළුවනේ, මේ වගේ අලුත් වීඩියෝ එක එකතු වෙලා ඉන්න ඔටෝමේට් IQ channel එකත් එක්ක අපිව subscribe කරලා තියාගන්න.